ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ගුණ සාකච්ඡා කරන්නයි. අපි මුලින්ම අපගේ බුදුරජාණන් වහන්සේගේ පළමුවෙනි ගුණය වූ අරහං ගුණය ගැන අහන්න සූදානම් වෙමු. අද ඒ සඳහා සූදානම් වෙලා ඉන්නේ පින්වත් පහන්දි අක්කා. තෙරුවන් සරණයි අක්කේ. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි සියලු දෙනාටම. නමෝ බුද්ධාය. අද මම කියන්න යන්නේ අරහං ගුණය ගැන. අපගේ බුදුරජාණන් වහන්සේ රාග දේශ මොහ දුරු කර නිසා සියලු දෙවියන්ගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන නිසා අරහං ගුණයෙන් යුක්ත වෙනසේක. දැන් මම මේ ගුණය කවියකුත් කියන්නයි යන්නේ. රාග දේශ මොහ නොමැති සිතකින් යුතු වන්නේ සිල් සමාධි ගුණ නොනැති නිවන් සුවය දන්නේ දෙවි මිනිසුන්ගේ වැඳුම ලැබුමට හිමිවන්නේ අරහං යන ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වත් පහන්දි අක්කාට බොහෝමත්ම පින්. අපගේ බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය ගැන කියලා දුන්නට. දැන් අපි සූදානම් වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ දෙවනි ගුණය වූ සම්මා සම්බුද්ධ ගුණය ගැන අහන්නයි. අද සඳහා සූදානම් වෙලා ඉන්නේ පින්වත් තෙනුජ මල්ලි. තෙරුවන් සරණයි මල්ලි. තෙරුවන් සරණයි යන්නේ. අද මම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය. සාදු සාදු සාදු. අපගේ බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් නැතිවම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට වදාළ නිසා උතුම් සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්ත වෙනසේක. දැන් මම ඒ ගුණයෙන් කවියක් කියන්නයි යන්නේ. සාදු සාදු සාදු. ගුරු උපදෙස් කිසිවක් නැති ඍජු ගමන කියන්නේ පෙරුම් පුරාගෙන බල රැකවරණට එන්නේ දස බල බුදු නුවණ ඇතිව තුන් ලෝව ජයගන්නේ සම්මා සම්බුදු ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිදු සරණ යන්නේ සාදු සාදු සාදු. තෙරුවන් සරණයි යක්කේ. සාදු සාදු සාදු. පින්වත් තෙනුජ මල්ලිට බොහෝමත්ම පින්. අපගේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය ගැන කියලා දුන්නට. දැන් අපි සූදානම් වෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ගුණය වූ විචාචරණ සම්පන්න ගුණය ගැන අහන්නයි. අද ඒ සඳහා සූදානම් වෙලා ඉන්නේ පින්වත් අරුණෝදි අක්කා. තෙරුවන් සරණයි අක්කේ. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි.
මෙතන සිටින සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නංගි. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විජ්ජාචන්න සම්පන්න ගුණය. සාදු සාදු සාදු. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ බොරු බසින් තොර වූ, කේලම් කීමෙන් තොර වූ, පරිශුද්ධ වචනෙන් තොර වූ පාරිශුද්ධ වචන ඇතිසේක. නුවණැස පාදා දෙන වචන ඇතිසේක. සමාධිය ඇති කරවන වචන ඇතිසේක. කෙලෙස් සංසිඳවා දෙන වචන ඇතිසේක. මිහිරි මට සිරිටි වචන ඇතිසේක. ඒ වගේම මාගේ බුදුරජාණන් වහන්සේ සියලු ආකාරයෙන් හිංසාවෙන් දුරු වූ, සියලු ආකාරයෙන් සුරගමින් දුරු වූ, සියලු ආකාරයෙන් අබ්‍රහ්මචාරී ජීවිතයෙන් දුරු වූ, සියලු ආකාරයෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් දුරු වූ, සියලු ආකාරයෙන් මිත්‍යා දුක්ඛිත ජීවිතයෙන් දුරු වූ පාරිශුද්ධ ජීවිතයක් ඇතිසේක. මේ ආදී අනන්ත වූ යහපත් හැසිරීමෙන්ද ඥාන මහිමෙන්ද යුක්ත වූ මාගේ බුදුරජාණන් වහන්සේ විජ්ජාචන්න සම්පන්න වනසේක. මේ අපගේ බුදුරජාණන් වහන්සේගේ විජ්ජාචන්න සම්පන්න ගුණය අපට කවියකිනුත් කියන්න පුළුවන්. සාදු සාදු සාදු. කෙලෙසුන් තොර නුවණ ඇතිව පෙර භවයන් දන්නේ, ඉපදෙන මැරෙන සසරේ ඇති තතු